වත්කම් බැරකම් ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේ පළවෙනියට දීලා තියෙනවා. මම තවම පාර්ලිමේන්තුවේ ගිය සැරේ දීපු නැති ෆයිලුත් තියෙනවා. වත්කම් බැරකම් ගොඩක් ඇති හොයන්න. අපි තව 30 වෙනිදාට දැන් දෙන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. මම අධිකරණ ඇමතුමා ගැන ලොකු ගෞරවයක් තිබ්බා. අධිකරණ ඇමතුමා ඔබතුමා හොඳ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ ඇමතුමා අධිකරණයට ගරු කරා. නෑ ආයේ මම ඔබතුමා මේ කතාවට බාධා කරන්න එපා අධිකරණ ඇමතුමා. ඔබතුමාට ওই පුටුවේ ඉඳන් කතා කරන්නත් බෑ. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමතිකමට වැඩිය. වෙන පුටුවක ඉඳගෙන කතා කරන්න බෑ ඔබතුමාට. මොකක්ද අනේ? එහෙනම් මම නම කිව්වේ නෑ. මම නම කියලා නෑ. මගේ කතාවට අද අධිකරණ ඇමතුමාගේ විවාදයේ වෙලාවේ අධිකරණ ඇමතුමා මට කතා කරන්න දෙන්නේ නැත්නම් ඒක වැඩක් වැරදි. ඔබතුමාගේ විවාදෙ ඉතින් ඒක අහගන්න. ඒක නිසා මම කියන්නේ ගරු අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වා ජාතික ජනබලවේගයේ තමයි මහින්ද නන්දයි අරේ ඇතුළට දැම්මේ කියන එක ඒක අපි ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැම්මා. අපි ඒක දැක්කා. දැකපු හින්දා තමයි අපි මේ කියන්නේ. ඒක ඔබතුමා මොන විදියට තර්ක කරත් මොනවා කිව්වත් අපි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට දැකපු දේ තමයි අපි කියන්නේ. ඔබතුමා ටිකක් එදා සැර වෙලා චූන් වෙලා පළාත් පාලන ආයතන පිහිටවන හින්දා චූන් වෙලා ඔබතුමා චූන් එකට කිව්වා. නමුත් මේ අධිකරණ තීන්දුව දුන්නා අධිකරණයේ නඩුකාර මහත්තුරු 3 දෙනෙක්. ඒ නඩුකාර මහත්තුරු 3 දෙනාගේ ත්‍රෙඩි ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආන්නේ අධිකරණ නැති වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ. වෙන කවුරු හරි කිව්වනම් කමන්නේ.